මේ හાર્ට් එක ලොකු වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට තමයි හાર્ට් බීට් එක අඩු වෙන්නේ. මැෂින් එක දාලා මෙයාට මේ තියෙන තත්ත්වයක් එක්ක ජීවත් වෙන්න පුළුවන් වේද දන්නේ කියලා ලොකු සැකයක් මට පහළ වෙනවා. 80 පැන නම් අංශ භාගයට ලේ කැටිය දීමේ ස්වභාවයක් තියෙනවා. වෛද්‍යරු බලලා කියනවා යට මට්ටම වැඩි වෙච්ච එක තමයි ඔයාලට ප්‍රශ්නේ තියෙන්නේ. බ්ලඩ් එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අන්න එතෙන් තමයි පරීක්ෂණ පටන් ගන්න. එහෙනම් හදවත් රෝගේ මුල කොතනද? ප්‍රෙෂර් බේස් බොන්න පටන් ගත්තොත් දා ඉඳලා. මොකද හදවත් රෝගිය කියන්නේ අනිත් පැත්තෙන් අර කාසිය දෙපැත්ත වගේ. මේ පැත්තෙන් ජීවිතය අනිත් පැත්තෙන් මරණය. මරණය අතේ තියාගෙන ඉන්නේ. හදවත් රෝග. අද අපේ රටේ ගමක් නගරයක් ගානෙම සිද්ධ වෙන මේ දෛනිකව සිද්ධ වෙන ෂණික මරණ වලට ප්‍රධානම හේතුවක් මොකක්ද? හදවත් රෝග. ඔබ දන්නවද මේ කතා කරන මොහොතේදීත් හදවත් රෝග නිසා මරණයත් එක්ක පොරබදන මිනිස්සු, මරණයත් එක්ක තමන්ගේ ජීවන හුස්ම පොත ගැට ගහ ගන්න හදන මිනිස්සු කී දාහක් නම් මේ අහස යට ජීවත් වෙනවද කියලා. පුත්තලමේ ඉන්න, පුත්තලමේ ජීවත් වෙන මෙන්න මේ අම්මත් මීට මාස කිහිපයකට කලින් අන්න ඒ වගේ භයානක අත්දැකීමකට මුහුණ දුන්නු කෙනෙක්. අහන්නකෝ ඇයගේ දියණිය කියන මේ කතාව. අපි පුත්තලම් ප්‍රදේශයේ ඉඳලා ආවේ මේ ඉන්නේ මගේ අම්මා. එයාට ගිය අවුරුද්දේ අප්‍රේල් 14 වෙනිදා එකපාරටම වගේ කලන්තයක් හැදුනා. ඒ වෙලාවේ හැටියට මෙයාව එක්කගෙන ගියා ප්‍රයිවට් බෙහෙත් ගන්න තැනකට. ඊට පස්සේ එතනින් බලලා කිව්වේ මෙයාගේ හાર્ට් බීට් එක අඩුයි කියලා. ඒ ડોක්ටර් අපිට කිව්වේ මෙයාව ගෙනහිල්ලා මේ හොස්පිටල් එකක ඇඩ්මිට් කරන්න කියලා. හොස්පිටල් ඇඩ්මිට් කරගෙන බෙහෙත් 8ක් විතර විද්දා දවස් 4ක් විතර තියාගෙන පස්සේ ඩිස්චාර්ජ් කරලා එව්වා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ තිබුණ නිසා ඊට පස්සේ මම හිතුවා මේක මොකද්ද කියලා හරියට දැනගන්න ඕන නිසා මේ ප්‍රයිවට් හරි එකක් ගිහිල්ලා බලලා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ එතන අපි හાર્ට් එක සම්බන්ධ ડોක්ටර් කෙනෙක්ව channel කරා. ඊට පස්සේ ડોක්ටර් පරීක්ෂණ ඒ ඔක්කොම කරා. අන්තිමට කිව්වේ මේ අම්මගේ හાર્ට් බීට් එක අඩු නිසා මේ බැටරි එකක් දාන්න ඕනේ කියලා. ඒ කියන්නේ මැෂින් එකක් දාන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි කවුරුත් කැමති වුණේ නෑ මැෂින් එකක් දාන්න. ඊට පස්සේ හෙලෝ කියන channel එකේ මේ ડોක්ටර්ගේ විස්තරය තියෙනවා දැක්කලා එයාමට පස්සේ මේ නාඩි බලලා අම්මට තිබුණ අසනීපේ ડોක්ටර්ත් අපිට කිව්වා. එදා ඉඳලා ඉතින් බෙහෙත් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් මේ දිගටම අපිට කිව්වා මාස 7ක් විතර මේ බෙහෙත් කරනකොට හිමීට අඩු වෙලා යයි කියලා. ඒ අතරමැද මේ අම්මගේ පොඩ්ඩක් ප්‍රෙෂර් මට්ටම අඩු වෙනවා, වැඩි වෙනවා. ඒ වගේ තමයි තිබ්බේ. කොහොම හරි දැන් නම් ඉතින් අර බෙහෙත් දීලා දැන් සුව තත්ත්වයක ඉන්නවා. සුව කියන්නේ හොඳටම හොඳයි දැන්. ගොඩක් අර තිබුණ මේ කැරකිල්ල ගතිය ඒ ඔක්කොම නැති වෙලා සාමාන්‍ය මට්ටමට ඉන්නවා දැන්. මම දීදී කර්ණවතී මුලට වැඩපොළ කරගෙන හිටියා. ඒක පාට මේ මැෂින් එකක් දාන්න ඕනේ කියපින්දා මට ඉතින් ඒක කරකිල්ල ගියා මේක මම දාන්න ඕනේ කියපින්දා. ඊට පස්සේ තමයි මෙතන මගේ දුවයි පුතා හොයාගෙන දැන් දැන් මට හොඳයි. මේ මහත්තයන් බෙහෙත් ගත්තට පස්සේ හොඳයි. හරි. දැන් මේ දියණිය කියපු මේ කතාව ඇතුලේ ඔයාලට අහන්න ලැබිච්ච දෙයක් තියෙනවා තැන් තැන් වලින්. ඒ මොකද්ද? ඇතිවිච්චි යම් රෝග ලක්ෂණ කිහිපයක් මත මේ අම්මව වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට භාජනය කෙරුවා. එතනදී වෛද්‍යවරු තීරණය කරනවා මේ හાર્ට් බීට් එක අඩුයි කියලා. අවසානයේදී මේ හાર્ට් බීට් එක යථා තත්ත්වයට ගන්න නම් මැෂින් එකක් හයි කරන්න ඕනේ කියලා නිර්දේශ කරනවා. මේක වෛද්‍ය මතය. නමුත් මේ අම්මවත් ඇයගේ පවුලේ උදවියවත් මේකට කැමති වෙන්නේ නැහැ. ඒ වුණාට පුදුම වැඩේ කියන්නේ මේ අම්මාද යස අගේට නිරෝගීව ජීවත් වෙනවනේ. තමන්ගේ එදිනෙදා වැඩ ටික කරගෙන හොඳට ඇවිදලා කරලා ඉන්නවනේ. අන්න එතනදී මේ හෙළයෝ නාලිකාවේ අපිටත් නිහතමානී සතුටක් ආඩම්බරයක් තියෙනවා. ඒ තමයි අපි මාස කිහිපයක් පුරා අප හරහා සමාජගත වුණු අපි හඳුන්වා දුන්න ලංකාවේ ඉන්න එක් විශේෂ සුවිශේෂී වෛද්‍යවරයෙක්. එතුමන් එක්ක අපි කරපු වැඩසටහනක් නරඹලා නේද? ඒ ඔස්සේ පැමිණි ගමන් මගක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ අම්මා මරණයෙන් ගැලවෙන්නේ, නිරෝගී සුවපත්භාවය ලබන්නේ. ඉතින් මේ මගේ ඉස්සරහා ඉන්නේ ඒ වෛද්‍යවරයා, ජ්‍යෙෂ්ඨ පාරම්පරික වෛද්‍ය ජයසිංහ ආරච්චි මහත්මයා. අයිබෝන් ඔබතුමා. අයිබෝන් මහත්මයා. මේ කතාවේදී කියවුණා මේ හાર્ට් බීට් එක කියලා වචනයක්. මේක සමහර වෙලාවට අපේ එදිනෙදා කතාවල් වල තියෙනවා අම්මේ මගේ හાર્ට් බීට් එක නිකන් වැඩි වුණා වගේ කියලා.
නේද වයිතම දැ මේ හාඩ් බීට් එක කියන එක වර්තමත් කෙනෙකුගේ අඩුවෙන්ඩත් මේක සමහර වෙලාට වැඩිවෙන්ඩ පුළුවන් අපි අඩුවීම ගැන කතා කළොත් කෙනෙකුගේ මේක අඩුවෙන්ඩ මොනවගේ හේතුකාරණා ටිකක්ද බලපාන්නේ මේ හාඩ් බීට් එක කියලා කියන්න ඇත්තරම මොකක්ද අපි කතා කරන ඕවර්ධමත්ත මේ හාඩ් බීට් එක කියන එක වයිසත් එක්ක එන දෙයක් අද උපන් ළමයකු බිලිදකු අපි හාඩ් බිට් එක් ගත්තාම 100ත් 170වත් කියන වෛද්‍ය මතය එක තම ඇත්ත 100ත් 170වත් ඒ දරුවට අවුරුදු 5ක් 6ක් වෙනකොට නිරෝගී දරුවෙකු වෛද්‍යවරු බලාපොරොත්තු වෙනවා 80ත් 120ත් වගේ හාඩ් බීට් එකක් ලොකු වීමෙන් වැඩීමෙන් වයසට යෑමෙන් ටික ටික හාඩ් බීට් එක අඩු වෙන්නයි ඕන. එතකොට මම දැන් අවුරුදු 5ත් 6ත් දරුවෙකුයි මම කියවනේ 120ත් 80ත් අතර වෙන්න ඕනේ කියලා. ඒ දරුවට අවුරුදු 8ක් 10ක් වෙනකොට අර 80ත් 120ත් එක 70ට 110ට එනවා. එහෙම වෙන්න හේතුව මොකද්ද? ලොකු වීම නම් ළඟ ඉන්ටිග්‍රේට් කරනවා අඩුවේ ගන්න ඔක්සිජන් ප්‍රමාණය රඳා පවත්ත ගන්න ලොකු ඉඩකඩ හාට් එක විශාල වර්ධනය වීම තුල මේක සිද්ධ වෙනවා. වර්ධනය වීම තුල ඉක්මනින් හුස්ම ගන්න පොඩි දරුවෙක් බලන්න ඉපදුණු ගමන් අපිට හිතනවා නේද සාමාන්‍ය නොදන්න කෙනෙකුට නේද අසනීපයක් දෙයි කියලා. ළඟ ගැස්ම වැඩි පොඩි මොකද එතන එයා ගන්න පිටින් බාහිර පරිසරයෙන් ගන්න මේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙයි. එයා ළඟ ඉන්ටිගේට් කරනවා. ඇයි අර කොටස් හාට් එක හා පෙනහලු බොහොම සිවුම් කුඩායි විස්කම්පය අඩුයි. ලොකුවෙන් විශාල ඔක්සිජන් ප්‍රමාණයක් ධාරාවක් තැන්පත් කර ගැනීම හැකියාව තියෙනවා. එතකොට මේක අඩු වෙනවා. එතකොට දැන් පෙනහලු වැඩෙනකොට ගන්න ඔක්සිජන් ප්‍රමාණය වැඩි මේක ටික අඩු වෙමින් යනවා. මේ ඉඩකඩත් සැලැස්වීමත් සමග මේක වැඩි දියුණු වෙනකොට හදවතත් පෙනහලු දෙකත් එකට සම්බන්ධයි. අවුරුදු 10ක් 11ක් 12ක් වෙනකොට ඒ දරුවගේ 70ත් 110ක් වෙනවා. අවුරුදු 17 18 වෙනකොට 65ත් 80ත් අතර වෙන්න ඕන. වැඩි හිටියෙක්. එතකොට වැඩි හිටියෙක් නේ අවුරුදු 16 17 කියලා වැඩි හිටියේ. ඊට පස්සේ ඒක වෙනස් වෙන්න බෑ ಭಾರತ මහත්තයා. අපි මේ විද්‍යාත්මක මේ පැහැදිලි කිරීමයි කරන්නේ. සාමාන්‍යයෙන් වයෝවෘද්ධ කෙනෙකුගේ වයෝවෘද්ධ කෙනෙක් කියලා කියන මහත්තයා වැඩි හිටියෙක් නේ. ඔව් වැඩි හිටිය වුණාන් පස්සේ අවුරුදු 17යි අවුරුදු 27යි අවුරුදු 37යි 47යි 57යි කියමුකෝ. එයාට අවුරුදු 80යි. එහෙම වෙනස් වීමක් නෑ අවුරුදු 17න් පස්සේ. 16න් පස්සේ කියනකො අපි 16 17න් පස්සේ වැඩි හිටියෙකු නෑන් පස්සේ වෙනස් වීමක් වෙන්නේ නෑ. ආය 100ට 120ට එන්නෙත් නෑ. 80ට 90ට එන්නෙත් නෑ. ඒක සාමාන්‍යයෙන් ඇවිල්ලා 65ත් 80ත් අතර. එහෙමත් නැත්නම් 70ත් 80ත් අතර ඒ නියත අගයක පවතිනවා නිරෝගීමත් වැඩි හිටියෙකුගේ. සාමාන්‍යයෙන් ඒක තමයි වෛද්‍ය විද්‍යාඥයන්ගේ අනුමතයත් ඉසිවරුන්ගේ අනුමතයත් ඒකමයි. හරි. ඒක විය යුතුයි. අර පුත්තලමේ මව්තුමිය මව ඔබ ළඟට එනවා. ඇයට තිබුණෙත් ඔය හදවතේ ඔය හાર્ට් බීට් එක 2024 මුලින් ඉඳන්ම ටික හතිය තිබුණා ප්‍රෙෂර් එක අඩුයි කියලා වෛද්‍යවරු නිර්දේශ කරලා තිබුණා. පර සංඛ්‍යාව අඩුයි. ඔබ ළඟට එනකොට ඇගේ තත්ත්වය කොහොමද? ඔබ කොහොමද ඇගේ රෝග තත්ත්වය හරියටම විනිශ්චය කරගත්තේ? බර්මත්තේ ඇගේ පරිස්සම් මම ටිකක් බැලුවා. රට ඉන්න පුතා මට පරිස්සම් වගේ දාලා තිබුණා. එයා තමයි මට මුලින්ම කතා කළේ. මං කිව්වා හાર્ට් ලාර්ජ් හાર્ට් වීක් හાર્ට් ඉදිමිච්ච හදවත ඉදිමිච්ච කරන්න පුළුවන්. ඒක නිසා මේක හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේකට මේ අපි මේ මැෂින් එකක් දාන්න ඉස්සර ලෑස්ති වෙන්න කිය. මං කිව්වා මැෂින් එක නම් මෙයාගේ වයසත් එක්ක 100ක් මැෂින් එක දාලා අවුරුදු 5ක්වත් ඉන්න පුළුවන් වෙද්ද දන්නේ. වෛද්‍යරුගේ මතයත් ඒක වෙන්න ඕන. මැෂින් එක දාලා මෙයාට මේ තියෙන තත්ත්වයක් එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙද්ද දන්නේ කියලා ලොකු සැකයක් මට පහළ වෙනවා. 90ක මට නම් සැකයි. ඊට පස්සේ කිව්වා සර් මේ එයාලත් කිව්වා ડોක්ටර්ස්ලාත් කිව්වා මැෂින් එක දැම්මට 90%ක්ම අවදානම් තත්ත්වයක් තියෙනවා කියලා. හරි මේ මට එයාගේ පරිස්සම් ටිකක් දාලා දීපුවා. පස්සේ මං කිව්වා එක්කන් එන්න කියලා. එයා මෙහිට ආවෙන් පස්සේ එයා කිව්වා දෙයක් මැෂින් එක දාලා සුව කිරීම අවිනිශ්චිත තත්ත්වයක තිබෙනවා. අවිනිශ්චිත තත්ත්වයක තිබ්බේ. ඔව් අවදානම් තත්ත්වයක තිබුණා 90%ක්ම. ඒ වයසත් එක්කත් සමහර වෙලාවට එයාට ඇවිල්ලා එයාගේ වයස 76යි. 76යි. ඔව් ඊට පස්සේ ಭಾರತ මන්ද මේ 2024 මුල ඉඳන් මේ අසනීප මෙයාට තිබිලා තියෙන හති ගතිය මහන්සි ගතිය ප්‍රෙෂර් එක උඩ මට්ටම 160යි 180යි 200යි. ඔව් යට මට්ටම ඔව් 85යි 90යි 95යි එහෙම යන්න බෑ. නිරෝගී කෙනෙකුගේ ප්‍රෙෂර් එක යට මට්ටම නම් 80ම වෙන්න ඕනේ. 78 80 යන්න ඕනේ. 78 80. වැඩිමනොත් ඇවිල්ලා 81 82. 78ත්
අසුවත් අසුව එකත් අසු දෙකත් අතර යට මට්ටම උඩ මට්ටම 160 180 190 200 වුණත් කමන්න ඒකත් රෝගතත්ත්වයක් තමයි ප්‍රශ්නයක් තමයි නමුත් ඒකට ප්‍රතිකාර කරලා සුව කරගන්න පුළුවන් නමුත් යට මට්ටම ඉහළ යනවා කියලා කියන අධික ලේ ඝනත්වයක් වෙනවා මොනවා හරි අපද්‍රව්‍යයක් මේ රුධිරයට කලවම් වෙනවා එතකොට වෛද්‍යවරු ඒකයි කියන්නේ 90 පැන්න නම් නවතින්න කියලා 80 පැන්න නම් අංශ භාගයට ලේ කැටි යදීමේ ස්වභාවයක් තියෙනවා විටමින් සංකටක ගොඩකින් මේ රුධිර ධාතු හැදිලා තියෙන්නේ හැබැයි ඒක වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ එතකොට හાર્ට් බීට් එකත් ඇවිල්ලා 65ත් 80ත් අතර තියෙන්න ඕනේ කියලා. ඒ වගේ හાર્ට් බීට් එකත් ಭಾರತ මාත්‍ය අනිවාර්යයෙන්ම හද ගැස්මත් ඒ මට්ටමටම තිබිය යුතුයි. 65ත් 80ත් අතර. හાર્ට් බීට් එක වෙනස් වෙන්න බෑ. වෙනස් වුණොත් එතන ඒ වෙනස් වෙන්න බලපාන හේතු කාරණා බලපාන තත්ත්වයක් තියෙන්නේ පෙනහළ වල ඉඩ කඩ ඇසිරීමක් වෙන්න පුළුවන්. පෙනහළ වල විස බීජයක් වෙන්න පුළුවන් පෙනාලු අධික සෙම පෙනාලු වලට සෙම තියෙන්නේ නැත්නම් පෙනාලු අකර්මණ තත්ත්වයනේ පෙනාලු ගර්ථ ඉදිමීමක් පෙනාලුට විසක් සම්බන්ධ වීමක් සය රෝගී වගේ තත්ත්වයක් අකර්මණ තත්ත්වයක් තියෙනවා එහෙම නැත්නම් මේ හાર્ට් එක ලොකු වීමක් සිද්ධ වෙන්න පුළුවන් එතකොට තමයි හાર્ට් බීට් එක අඩු වෙන්නේ කියන්නේ ඉදිමීමක් ප්‍රෙෂර් එක ඉහළට යනවා 200 250ට යනවා ප්‍රෙෂර් එකේ යට මට්ටමත් 80ටම තියෙන්න ඕන උඩ ලෙවල් එක යට ලෙවල් එක යනවා 90ට 100ට එතකොට හાર્ට් බීට් එක 40ට විතර බහිනවා මේවා උඩට යනවා මේ හાર્ට් බීට් එක බහිනවා ඇයි මේකේ විස්කම්බේ ලොකු වෙනවා දැන් මේ අම්මගේ තිබ්බේ 42යි 45යි 40යි 45යි කියන්නේ 46 වෙන්නේ 40 42 and 45 40 45 42 වෙනවා 45 වෙනවා එතකොට මම තීරණය කරා මේක මැෂින් එකකට ගන්නත් බෑ මේකට සල්ලි කර්මයක් ಭಾರತ මාත්‍යක් කරන්නත් බෑ මේ ලාජ්ජික අඩු කරන්න අපි මේකට කියනවා සිංහල භාෂාවෙන් හදවත ඉදිමීම කියලා. එතකොට මම මේවා හදලා තියෙනවා. අන්න ඒක තමයි වැදගත්. දැන් ඒ බටහිර වෛද්‍ය වාර්තාවල මොනවද සටහන් කරලා තිබෙන්නේ පරීක්ෂා කරලා? මෙයාගේ නම දාලා DM කරුණාවති 125ක් විතරයි මෙයාගේ වැඩ කරන්නේ. ඒක මම දැන් 190ක් කරන් තියෙනවා. 190. ඔව් අපි 100 කියන්නේ ඔන්න ඇගේ වයසත් එක්ක. හරි වෛද්‍යතුමා දැන් සාමාන්‍යයෙන් අර බටහිර බෙහෙත් නතර කරනවා කියන එක බොහෝ වෛද්‍යවරු නොකරන දෙයක්. දැන් තවත් අපේ මේ දේශීය වෛද්‍ය ක්‍රමය ඇතුලේ හදවත් රෝග සුවපත් කරන වෛද්‍යවරු ඉන්නවනේ. ඔව් හැබැයි ඒ බොහෝ අය ඔව් ඒ සියලුම දෙනා මේ අභියෝගය බාරගන්නේ නැහැ. බාරගන්න සූදානම් නැහැ. මොකද හදවත් රෝගියෙක් කියන්නේ අනිත් පැත්තෙන් අර කාසිය දෙපැත්ත වගේ මේ පැත්තෙන් ජීවිතය අනිත් පැත්තෙන් මරණය. මරණය අතේ තියාගෙන ඉන්නේ. ඔබ මේක ලොකු අභියෝගයක් විදිහට බාරගන්නවා මේ බටහිර බෙහෙත් සම්පූර්ණයෙන් නතර කරලා එතෙන් පටන් ඔබේ ඖෂධ විතරයි ඔබ නිර්දේශ කරන්න ඔබ ලබා දෙන්නේ මේක ලොකු අවදානමක් කියලා හිතෙන්නේ නැද්ද? ඔව් ಭಾರತ මාත්‍ය ඕක කරන්නේ දැන් අර වගේ අම්මා කෙනෙක් කියන්නේ නේද මැෂින් එකක් දාන්න ඕනේ කියලා කිව්වා කියලා. ಭಾರತ මාත්‍ය ඕක කරන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව පහළට දාලා අපි ඇවිල්ලා ඕකේ ක්වොලිෆයිඩ් වෛද්‍යවරු කියලා පෙන්වන්න නෙවෙයි. ඔව්. අනිත් එක තමයි අනිත් ආයුර්වේද වෛද්‍යවරුට වැඩිය මං ඉහළින් ඉන්නවා කියලා පෙන්වන්නත් නෙවෙයි. ඒක මට සාමාන්‍ය සුළු දෙයක්. මං එක ප්‍රැක්ටිකල් කරලා තියෙනවා අතදා බලලා තියෙනවා මගේ සීයලත් මේවනේ කරේ. පරම්පරා 27ක් කියලා කියන්නේ මොනවද නේද? ඔව්. ඒ පුණ්‍ය කර්මයෙන් බලයෙන් ඇතිනේ අපිට. යංගේ තීරණයකට එන්න. මේ වගේ තියෙන පුණ්‍ය කර්මනේ නේද? මේ මහා බල පුණ්‍ය කර්මය බුදුහාමුදුරුවෝ යංගේ විස්තරනක නේද? දේශනා කරන ආනන්ද හාමුදුරුවෝ විමසුවාන් පස්සේ ස්වාමීනි රෝගියෙක් සුවපත් කිරීම රෝගිලම් වෙච්ච කෙනෙක් නැගිටීම. වෛද්‍යවරයාලකට රැඳ යාම. උපකාර කිරීම මොන වගේ කුසලයක්ද කියලා ආනන්ද හාමුදුරුවෝ අහනවා සම්මා සම්බුදු තථාගත ගෞතම බුදුහාමුදුරන්ගේ. ඔව්. උන්වහන්සේ කියනවා ආනන්දේ මට දානයක් දෙනවා සමානයි කියලා. කොහොමද නේද? ජීවිතවලට වැඩි දෙයක් මහත්ය මේ කොහෙන් තත්ත්වයක් තියෙනද මේ ලෝකේ? විසු දකින්න අනිත් පැත්ත තමයි ඕක මොනවද කරන්නේ? ඔය කවුද දොස්තරලා ගණන් ගන්නේ? කවුද විද්දු ගණන් කරනව? කවුද? ඕක මහ ලොකු දෙයක් එයි. නෑ මේක තමයි ලෝකේ පළවෙනිම පුණ්‍ය කර්මය. වෛද්‍යතුමා දැන් ඒ අපේ පුත්තලමේ අම්මා දැන් බොහොම නිරෝගීව ජීවත් වෙනවනේ. දැන් තමන්ගේ එදිනෙදා වැඩ ටික කරගෙන තමන්ගේ දෛනික ක්‍රියාකාරකම් ටික හරිම සක්‍රියව කරනවා. බොහොම හොඳින් ඇවිදලා යනවා. දැන් කොහොමද ඇයගේ තත්ත්වය? දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම දැන් එවන් රෝග අවදානමක් නැවත ඇතිවීමේ කිසිදු හැකියාවක් නැහැ නේද? එවන් රෝග තත්ත්වයක් නැවත ඇතිවීමට ඉඩකඩ කොහෙත්ම නැහැ. ඔව්. කියලා කියන්නේ මේක රුධිර ධාතුවට සම්බන්ධ දෙයක් නේ. හાર્ට් එකේ අකර්මක තත්ත්වයත් එක්ක රුධිර ධාතුව වෙනස් වෙනවා. එහෙනම් මේ ඒ තියෙන රුධිරය පිරිසුදු කිරීම 100%ක් බ්ලඩ් එක ක්ලියර් කිරීම සිද්ධ වෙලා තියෙන 100%. ඒකේ ප්‍රශ්නයක් නැහැ.
එතකොට හාට් එකේ අවහිරතාවය හාට් එක ඉදිමීම හාට් එක ලාජ්වීම ලොකුවීමත් ඇවිල්ලා හාට් එකේ බිත්ති වලින් මේක සිද්ධ වෙන්නේ. ඒ தත්ත්වය ඒ අවහිර වෙච්ච සියුම් සෛල මැරිච්ච ප්‍රමාණයක් තියෙනවා, මියගේ ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒ වගේ 75% කට නැවත යථා තත්ත්වයට පත් කරන්න තත්ත්වයක් ඔක්සිජන් නැවත ගමන් කිරීමට තත්ත්වයක් ඇති කළා. මම විසින් මගේ ප්‍රතිකාරයෙන්. ඊට පස්සේ නැවත අර හાર્ට් එකේ ලොකු ගතිය ඉතිබිච්ච ගතිය කුඩා තත්ත්වයට පත් වුණාන් පස්සා මේ 40 තිබ්බ හાર્ට් බීට් එක දැන් එයාගේ 75ට 80ට පෙන්වන්නේ. නැත්තම් කවදාකවත් ඒක විද්‍යාත්මකව සිද්ධ වෙන්න බෑනේ. බෑ. එයා බේත් වර්ග ගොඩාක් පාවිච්චි කළානේ. ඒවා මම ආව දවසේම නැවැත්තුවා. ප්‍රෙෂර් බෙත්තත් එක්ක. එතකොට දැන් යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා 90%ක්ම දැන් සුවයි. ඒ කියලා කියන්නේ 100% කියලා කියන්න බෑ. දැන් මෙතනදී ඔබතුමා දැන් විවිධ වෛද්‍යවරු විවිධ ක්‍රමවේද පාවිච්චි කරනවානේ. සමහර අය ගාන බෙහෙත් වර්ග, කඳට දෙන බෙහෙත් වර්ග. ඔබ මේ 100% කර කඳට දෙන බෙහෙත් වර්ග පමණද පාවිච්චි කරන්නේ? බර්ධමත්ය හාට් එකකට උඩින් ගාලක් ලොකු තේරුමක් නෑනේ. අපිට ලොකු එතන අපිට හඳට බෙහෙත් බොන්න ඕනේ. මේ රෝග අභ්‍යන්තරයට ඇතුලේ කොටස් වල ආබාධවලට සමහර හැම රෝගියෙකුටම උඩින් ගාලා තේරුමක් නැති හැම රෝග තියෙනවා. මොකද ධාතුගත කුෂ්ඨ තියෙනවනේ. රුධිර ධාතුගත කුෂ්ඨ වලට. ඒ වගේ මේවට මේ උඩින් ගෑමක් කරලා ඔය උඩින් බේත් එකක් බැඳලා ඔය උඩින් බේත් බඳින අය මම අහලා තියෙනවා මේ ලංකාවේ ඉන්නවා කියලා. උඩින් මැල්ලුම් බඳිනවා. තවනවා ඒ හරි අසාර්ථකයි කියලා ඒ වෛද්‍ය ක්‍රම වල හැටි හරියට මේ ප්‍රතිකාරයක් නැති නිසා කරන වැඩ ප්‍රතිකාරයක් නිසා උඩින් ගාලා පුළුවන් වෙයි කියලා හිතනවා. එන්ජින් එකේ ಭಾರತ මහත්තයා ඔයිල් මාරු කරන්න වෙලා තියෙන්නේ. බොඩියොස් එකක් ගාලා පොඩි ප්‍රෙෂර් එකක් දාලා ලස්සන කරලා පොලිස් එකක් ගහලා කියනවා වැඩේ හරි කියලා. විකුණනවා දැන් මගේ වාහනේ නේද ඔයිල් මාරු කරන්න ගියොත් ලොකු මුදලක් එනවා. ඒක නිසා බොඩි වොෂ් එකක් දාලා ඉවරලා නේද මේ පුල් සර්විස් එකක් කරනවා වාහනේ බොඩි වොෂ් එකක් දාලා ඉවරලා ආයෙ කරන්න උත්සාහ කරනවා. ඒ වගේ වැඩක් මේක. මම දෙන්නේ මම හදන බේත් වර්ග නැත්නම් ಭಾರತ මහත්තයා කඩේ ගන්න නෑනේ මේ හાર્ට් එකේ මොන හදවත් රෝග ගොඩක් තියෙනවනේ. කිසිම හાર્ට් එකේ ඇතුලේ සිදුරු පිට සිදුරු ඒ කිසිම ඒ වගේ එකටවත් නේද කඩේ බේතක් ගන්න අද මේ ලංකාවේ නෙමෙයි මං හිතන්නේ මේ ඉන්දියාවේ නේද මේ සිද්ධ ආයුර්වේද ක්‍රමයට ඉන්දියාවත් නැහැ කඩේ ගන්න. අපි නිෂ්පාදනය කරන ඖෂධ හරි මේවා. මට අවසාන වශයෙන් වෛද්‍යතුමා කියන්න දැන් තාමත් බෙහෙත් බොමින් බෙහෙත් පෙති විශාල සංඛ්‍යාවක් බොනයි ඉන්නවා. දැන් ඒ අයගේ යම් විශ්වාසයක් තියෙනවා අනේ මට කවදා හරි සුව වෙයි කියලා. නමුත් ඒ ඇතැම් අය නේද අවසානයේදී Taman දන්නේ නැහැ Taman නේද ජීවිතෙන් සමු අරගෙන යනවා. දැන් ඔබ හදවත් රෝගීන් විශාල ප්‍රමාණයකට ජීවිතේ දුන්නු කෙනෙක් වශයෙන් මොකක්ද අවසාන වශයෙන් ඒ අයට කියන්න තියෙන්නේ? විසුණු මුලින් එන්නේ ප්‍රෙෂර් එකක්නේ. එයා ඒක වර්ග කරලා බලාගන්නේ නැහැ හරියට. මට මේ ප්‍රෙෂර් එකයි මොන හේතුවක් මම වෛද්‍යරු කියන්නෙත් නැහැ. වට ප්‍රෙෂර් එකක් තියෙනවා මේක බලාගන්න මොන වගේ ඉදිරියේදී මොන වගේ රෝග තත්යකටද මුහුණ දෙන්න කියලා. මේක රෝගයක මුලපිරීමක්. යම්කිසි රෝගයක මාරාන්තික රෝගයක ලක්ෂණයක්. හැමදාම ප්‍රෙෂර් වලට මේ දැන් මම හදවත් රෝගියෙක්ම මේ වෙනකොට දැන් මේ 2025 සල්ලි කරමට තීරණ වුණා නම් එයා 2015 වගේ ඉඳලා වසර 10කට එහා ඉඳලා ප්‍රෙෂර් බෙහෙත් බීලා තියෙනවා. ඒ බ්ලඩ් එකට මේක දැනුම් දෙනවනේ මේකේ රුධිරේ ඝනත්වය වැඩි. බ්ලඩ් එක අක්‍රිය වෙනවා. මේ රුධිරය අප්‍රසිද්ධ වෙනවාමයි. එතකොට එයාලා දැනගන්න ඕන වෛද්‍යරුත් දැනගන්න ඕන රෝගීත් දැනගන්න මේ ප්‍රෙෂර් එක මොන හේතුවද කියලා මම හොයාගන්නවා. ඒක හොයාගන්න බෑනේ ඉස්පිරිතාලට ගිහිල්ලා පරීක්ෂණ කරලා. මොකද ඒ වෙලාවේ 80 85 90 මේ 100 බ්ලොක් නැහැනේ. නෑ දැනෙන්න ගන්නේ 40 45 50 වෙනකොට තමයි හතිය එන්නේ. මොකද අධික මහන්සි ගතියක් මට තියෙන පොඩ්ඩක් බලන්න ඕනේ. අප්පා ප්‍රෙෂර් එකත් පොඩ්ඩක් බලන්න ඕනේ. බලපු ගමන් ප්‍රෙෂර් එක ඇවිල්ලා 180යි උඩ මට්ටම යට මට්ටම 90යි යන්න යනවා. වෛද්‍යරු බලලා කියන මේ යට මට්ටම වැඩි වෙච්ච එක තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. බ්ලඩ් එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අන්න එතෙන් තමයි පරීක්ෂණ පටන් ගන්න. එහෙනම් හදවත් රෝගේ මුල කොතනද? ප්‍රෙෂර් බෙහෙත් බොන්න පටන් ගත්තු දා ඉඳලා. අපි ළඟට આવොත් අපි මොකද්ද කියන්නේ? ಭಾರತ මහත්තයා වගේ ඩොක්ටර් මම ප්‍රෙෂර් බෙහෙත් බොනවා දැන් අවුරුදු 10ක්. මම හොයනවා මේක. ප්‍රෙෂර් එකේ ඉන්න හේතුව මොකද්ද? අන්න මුල් ආරම්භයේ සිවුල් කරත් අහු වෙනවා. නැත්නම් මේක රෝගී රෝග නිදානේ හොයාගන්න. ඔව් අක්මාවේ ලාජ් එකක් තියෙනවා. අක්මාවේ අඩුම ගානේ පැටලිව තත්ත්වයක් තියෙනවද? මේ ඇවිල්ලා මේ කිඩ්නි වල මේ වකුගඩු වල අවහිරතාවයක් තියෙනවා. වකුගඩුවක් ලාජ් වේගන යනවද? වක්ගඩු වල මේ රුධිරය පෙරෙන නාලිකා අවහිර වේගන යනවද? ඒව ඇවිල්ලා අකර්මණ තත්ත්වයටපත් වෙනවද? මුත්‍රා නාල අවහිර වෙනවද? ඔය මොකද මේ එහෙම නැත්නම් ඇවිල්ලා මේක ගෑස්ට්‍රයිටිස් තත්ත්වයක් වුණත් එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇවිල්ලා කැල්සියම් පොටෑසියම් අයන් තැන්පත් වීමක් වෙන්න පුළුවන් හાર્ට් එකේ. නැත්නම් කොලෙස්ටරෝල් තැන්පත් වීමක් වෙන්න පුළුවන්. එතකොට අපි හොයනවා මේක හොයන්න මහත්තයා ඇත්ත කතාව හොයන ක්‍රමේ තියෙන්නේ අපි ළඟ විතරනේ.
නැත්තම් පෙසරකට ගන්න ඔයා වගේ ලොසාටන් 50 ගන්න ඔයා ඔයාවිල්ල ඇටනොල් එක ගන්න ඔයාවිල්ල කැල්සියම් එකොස්පින් ඇස්පින් ටික ගන්න දිගටම ගන්න කියලා මාසෙකට බෙහෙත් දෙනවා. එයාගේ බිබී අවුරුදු 10ක් ඉන්නකොට තමයි අවසාන මොහොතේ නේද මේ අවහිර වෙනකොට එයාට අපහසුතාවය හොඳට මැති වෙනකොට තමයි පරිස්සන කරන්න පටන් ගන්න. එයි නැත්තම් මුල් පරිස්සනයක් කරත් ඒක යාට දැනෙන්නේ නැහැ. ඒ පොඩිවට තියෙන ECG පටියකින් එන්නේ නැහැ. 50%ක්වත් එනවා ECG පටිය අවහිරයි කියලා කියන්න වෛද්‍යවරයෙක්. ECG පටිය බලපුවා නැත්නම් පොඩිවට තියෙද්දි ඒක අප 20 25 30 වගේ තියෙද්දි එන්නේ නැහැ. හැබැයි අපි ළඟට ආව ගමන් මම මේක හදවත් රෝගයකට දැන් මේ දිනේදී මෙයා ගොදුරු වෙන්න යන්නේ. නැත්තම් මෙයා අක්මා රෝගියෙක් වෙන්නද යන්නේ. මෙයා ආමාශය මොකක් කර ප්‍රශ්නයක්ද? මේක ඇවිල්ලා වකුගඩු වල ප්‍රශ්නයක් එන්න දෙන්නේ. මේක කැල්සියම් තැන්පත් වීමක් සිද්ධ වෙන්නේ කොහෙද? නැත්තම් මොලේ ලී කැටියක් ඇදීමේ ස්වභාවයක්ද? මොකක්ද කියලා මම හොයා ගන්නවා. ප්‍රෙෂර් එකක් තියෙනවා නම් මම කියන්නේ හැම දවසකම කිසිම කෙනෙක් කාන්තා පිරිමි හැමෝටම කියන්නේ අවුරුදු 20 22 ඉඳන් ප්‍රෙෂර් බෙහෙත් බොනවා ඉන්නවා මේ ලංකාවේ මම දැකලා තියෙනවා. මම කියන්නේ ප්‍රෙෂර් එකක් තියෙනවා නම් ඔබට අවදානමක් ඉදිරියේදී මාරාන්තික රෝගයක් වැළඳීමේ ස්වභාවයක් අවදානමක් තියෙනවයි කියන එක තමයි මේ ඔබ වගකීමෙන්ම කියන වගකීමෙන්ම කියන මේ ප්‍රෙෂර් බෙහෙත් මේ පාමසියෙන් ගත්තා අපේ පාමසියට මම කෝල් එකක් දීලා ගෙන්න ගත්තා මම එක ડોක්ටර් කෙනෙක්ම ප්‍රෙෂර් පෙති ටික ගන්නෙ ඒ ડોක්ටර් කිව්වා ડોක්ටර් ප්‍රෙෂර් පෙති බොනවා කියලා ડોක්ටර් ප්‍රෙෂර් බෙහෙත් බොනවලු ඉතින් බොනවා ඉතින් කරන්න දෙයක් නැති නිසා බොනවනේ දැන් බටහිර වෛද්‍යරු මගෙන් ඇවිල්ලා බයිපාස් එක කරලා බයිපාස් එකට දුන්න ඖෂධ දැන් මගෙන් නවත්තගත්තු මේ අය ඉන්නේ ලංකාවේ කරාපිටිය රෝහලේ නම් ඉන්නේ බයිපාස් එක කරලා කරන්න දෙයක් නැහැ නමුත් ડોක්ටර් මේ බෙහෙත් ටික වදයක් වෙලා දෙන්නේ මම ආපු ගමන් නවත්තනවා ඒක ආය නැවත මේ හොම බයිපාස් කරන නියම වෙච්ච රෝගියෙක් කියුණත් ඔබ සම්පූර්ණයෙන් ඒක තින් ඒවනේ මේ දහස් ගණක් කරලා තියෙන මං කියන්නේ බයිපාස් කරලත් පුළුවන් කියලා කියන්නේ ಭಾರತ මහත්තයා බයිපාස් කරලා ඉන්නවනේ ඔව් දැන් බටහිර වෛද්‍යරු 3-4 දෙනෙක් මගෙන් එහෙම සනීපන බයිපාස් කරලා ડોක්ටර් මන් දන්නේ නැහැ මම එනවා මගේ බේට් ටික සාමුලින් නවත්තන්න පුළුවන් එන්න ආපු දවසේම නතර කරනවා ඊට පස්සේ එක ડોක්ටර් කෙනෙක් කියනවා ડોක්ටර් මගේ කකුල් දෙකේ කලිසම ගලවන්නේ නෝනා කකුල් දෙකත් ඉදිමිලා කිඩ්නියත් අවුල් වෙලා ලිවර් එකටත් කේස් එකක් වෙලා ලිවර් එකේ තියෙන ගුණාත්මක තත්ත්වය අඩු වෙලායි කියලා කියන්නේ පැටලිව තත්ත්වයට ඇවිල්ලා උඩරිම ගිහිල්ලා. ඒතකොට ඊට පස්සේ සිරෝසිස් නේ තියෙන්නේ. ඒ වගේ බයිපාස් කරපු අයටත් අර බොන ඖෂධ ටික නවත්ත ගන්න පුළුවන් ಭಾರತ මහත්තයා. ඒක නවත්තන්න ඕනේනේ. ඔව්. ඒක ප්‍රශ්නයක් නේ. දීර්ඝ කාලිනව මේ ඖෂධ ගන්න හොඳ නැහැ. දීර්ඝ කාලිනව ගන්නව නම් ඒක බෙහෙතක් නෙවෙයි. ඉතින් අපි අද මේ වැඩසටහන විශේෂයෙන්ම පටිගත කළේ ප්‍රධාන වශයෙන්ම මේ පාරම්පරික හෙළ වෛද්‍ය ක්‍රමවේදයෙන් කොහොමද බරපතල මට්ටමේ හදවත් රෝග තත්ත්වයන් සුව කරන්නේ කියන කාරණය ඔබට අවබෝධ කරන්න. ඉතින් අපි ඒ සඳහා මේ ජයසිංහාරච්චි වෛද්‍යතුමාගේ තියෙන මේ විශේෂ ප්‍රතිකාර ක්‍රමේ තියෙන මේ විශ්මයජනක බව ඔබට පැහැදිලි කරන්න තමයි අර ජීවමාන සාක්ෂියක් අපි උදාහරණයට ගත්තේ. අර පුත්තලම් ප්‍රදේශයේ හાર્ට් එකට මැෂින් එකක් දාන්න ඕනේ කියලා ඊට පස්සේ මෙතුමන් ළඟට ඇවිල්ලා ඒ සුවවිච්ච මාතාවක් අම්මා කෙනෙක් අපි මුල් කරගත්තේ අන්න ඒ නිසා. මේක ජීවමාන සාක්ෂියක් ඇසුරින් ඔබට අවබෝධ කරන්න අවශ්‍ය නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ජීවිතය අර දියෙහි ඇඳපු ඉරක් වාගේ, තනාග පිණි බිඳුවක් වාගේ, ජලය මතු පිට දිය බුබුලක් වාගේ. ඒ තරම්ම මේ ජීවිතය අවිනිශ්චිතයි. ඉතින් බොහෝ අයගේ ජීවිත අවිනිශ්චිත භාවයට පත් කරන්නේ මේ මොහොත වන විට හදවත් රෝග. අන්න එතනදි තමයි අපිට මේ හෙළ පාරම්පරික වෛද්‍යවරයාගේ භූමිකාව වැදගත් වෙන්නේ. මේ හෙළ වෛද්‍ය දර්ශනය අපිට මහා මඟ පෙන්වීමක් කරන්නේ හදවත් රෝගවලින් බේරෙන්න. ඉතින් වෛද්‍යතුමා ඔබ මේ වෙනකොට විශාල නේද රෝගීන් ප්‍රමාණයක් කියන්නේ හදවත් රෝගීන්ට ජීවිත දාණය ලබා දීලා තියෙනවා. ඉතින් මේ යුග මෙහෙවර කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා.